ජපානයට දැන් නැතුවම බැරි එන්ටෝ කංජි 1000ක් ඉගෙන ගන්න තමයි අපි මේ හදන්නේ. කංජි 1000 දෙවෙනි සතිය තමයි මේ මේ ස්ට්‍රෝක් කෝඩ් එක ඔන්යොමි කොන්යොමි ඒ වගේම ඉංග්‍රීසි සිංහල ජැපනීස් උදාහරණ සහිතව ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. 14. 音読み。案。例文。1、新しいプロジェクトの案を会議で提出した。2、その問題の解決案をみんなで話し合いましょう。15、音読み。ない。訓読み。うち。例文。1、予算内で旅行の計画を立てるのは難しい。2、建物が古いので案内図を確認してから入りなさい。こんにちは。ශිම්පෝ ජපන් භාෂා පාසලට ඔබ සාදරයෙන් පිළිගන්න. ලංකාවේ වගේම ජපානයේ ගුරු පුහුණුව ලැබු වසර 10කට වැඩි කාලයක් ජපන් භාෂාව ඉගැන්වීමේ පළපුරුද්දක් ඇති ගුරුවරියක් ලෙස අපේ සෝෂල් මීඩියා හරහා ඔයාලට ජපන් භාෂාව N5 ඉඳන් N1 වෙනකම් නිවැරදිව සරලව ඉගෙන ගන්න පුළුවන්. grammar, vocabulary, kanji, listening, ඒ වගේම papers මතක තියාගන්න ටිප්ස් කොහොමද අපි JLPT වලට පාඩම් කරන්නේ JLPT පහසුවෙන්ම පාස් වෙන මාර්ග ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. 16. 音読み。き。例文。1。彼は正義感が強く困っている人を放っておけない。2。言葉の定義を辞書で詳しく調べる。Don't forget to follow our Facebook page, Shinpo Japanese Language Center. Learn, grow, achieve. 17. 音読み。か。例文。1。近年、AI 技術の進歩により自動化が進んでいる。2。日本での生活が長くなり、文化の変化に驚くことが多い。18. 音読み。回。例文。1。事務室はビルの3階にあります。2。社会的階級に関係なく誰にでも平等に接するべきだ。අද ඉගෙන ගත්ත කංජි සහ වචන ජපන් සමාජයේ කොහෙද දකින්න තියෙන කියලා බලමු. අනේ කොහෙද ගියත් කංජින් ඉතින් යන තැන මේ කංජි දකින්න පුළුවන්. ඉතින් මේ කංජි දැක්කම ඔයා අමාරුවෙන් හරි කියවලා මතක තියාගන්න අමතක කරන්න එපා. ඒක තමයි ඔයාලට කංජි වචන මතක තියාගන්න හොඳම විදිය. Keywords in the image. 1. 案内所。2. 案内図。3. 館内。4. 受付。5. 会議室。展示室。化粧室。非常口。階段。1階。අනේ කොහෙද ගියත් කංජින් ඉතින් යන තැන මේ කංජි දකින්න පුළුවන්. ඉතින් මේ කංජි දැක්කම ඔයා අමාරුවෙන් හරි කියවලා මතක තියාගන්න අමතක කරන්න එපා. ඒක තමයි ඔයාලට කංජි වචන මතක තියාගන්න හොඳම විදිය. Keywords in the image. 1. 案内。2. き。3. 会。4. か。5. 案。 දැන් ජපානයේ තියෙන නීතිත් එක්ක ඔයාලට JLPT නැතුව බෑනේ. ඉතින් N5 ඉඳන් N1 වෙනකම්ම අපිත් එක්ක දිනපතා ඉගෙන ගන්න. අපේ සෝෂල් මීඩියාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් යාවත්‍රි බෙදා ගන්න අමතක කරන්න එපා.
ඔයාලට තියෙන ප්‍රශ්න ඔයාලා මොනවද ඉගෙන ගත්තේ? ඔයාලට ඊළඟට අවශ්‍ය මොනවද කියලා අපිත් එක්ක කමෙන්ට් කරන්න. ලංකාවේ වගේම ජපානයෙන් ගුරු පුහුණුවල ඒ වගේම වසර 10කටත් වඩා ඉගැන්වීමේ පරපුර ඇති ගුරුවරයෙක්ගෙන් ජපන් භාෂාව ඉගෙනගෙන ඔයාගේ ජපන් භාෂා දැනුම වර්ධනය කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකක් නරඹන්න අමතක කරන්න එපා. ස්තුතියි. Thanks for watching. Stay with us and continue your Japanese learning journey with Shinpo Japanese Language Center.